Good morning. ඔන්න බලන්නකෝ උදේ පාන්දරම වැටිලා තියෙන ඔන්න ඔව් සර අම්මෝ මාර්ගීර ඔබ සරයි උදේම ඉතින් මගේ ප්‍රථම රාජකාරිය තමයි උදේ නැගිට ගමන් ජනෙල් දොරවල් ඇරලා පිරිත් දාන එක. අනිවාර්යෙන් මම පිරිත් අහලා තමයි දවස පටන් ගන්නේ. ඊට පස්සේ තමයි මගේ මේ රිලැක්සින් මියුසික් එක අහන එක. මේක නම් ඉතින් මම දවසම වගේ අහලා තමයි ඉන්නේ. හිතට මාරම රිලැක්ස් එකක් දැනෙනවා මේ මියුසික් අහද්දී. හරි ඉතින් මේකත් අස් කරලා ඉවරයි පිරිතුත් අහලා මියුසික් එකක් දාගෙන ඉතින් දැන් රිලැක්ස් එකේ ඉන්නවා. තව පොඩි වැඩ වගේක් තියෙනවා. ඒවත් කරමු අද දවසේ. වැඩ ඔක්කොම කරාට මට තාම උදේට කන්න අමතක වුණානේ. මම ඉක්මනට කාලා එන්නම්. බයි. ඉතින් කාලා ඇවිල්ලා ඔන්න ඕක තමයි කරේ. ඒවත් කරන්න එපයි ඉතින් නේද? ඊට පස්සේ මේ කරන්නේ ඔයිල් මසාජ් එකක් දෙන්න තමයි හදන්නේ කොණ්ඩෙට සහ ඔළුවට ස්කැල්ප් එකට. මම තැඹිලි තෙල් තමයි මෙතන ගාන්නේ. තැඹිලි තෙල් ගොඩක් හොඳයි කියලා කියනවා. කොණ්ඩේ වැවෙන්න ඔළුවට එහෙම ගොඩක් හොඳයි කියලා කියනවා. ඉතින් මම තැඹිලි තෙල් තමයි මේ දවස්වල ගාන්නේ. ඒක හොඳයි කියලා තේරෙනවා මට. කොණ්ඩේ පොඩ්ඩක් වැවිලා වගේ තේරෙනවා. ඉතින් හොඳ නිසා මම දවස් 2-3කට සැරයක් අනිවාර්යෙන් තැඹිලි තෙල් මසාජ් එකක් ඔළුවට දෙනවා. කොණ්ඩෙටත් ගානවා. ඉතින් දැන් ඔයිල් මසාජ් කරලා ඔළුවට දැන් මම කරන්නේ මගේ පැක් එක දාන්න හදන්නේ. මේ පැක් එක හදලා තියෙන්නේ වෙනිවැල් ගැට කුඩු, සුදු හඳුන් කුඩු, කස්තුරි කහ, එතකොට මොනවද මට මතකත් නැහැ. කස්තුරි කහ, කඩල පිටි, වැල්මි ඒවා දාලා මේ රෝස් වෝටර් දාලා අයි ෆේස් වොෂ් ටිකක් දාලා තමයි මේ පැක් එක මම හදාගෙන තියෙන්නේ. ඉතින් මේ පැක් එක මූණට දාන්න කලින් මම මෙන්න මේ ඔයිල් එක මූණට දාගෙන යන චුට්ටක් පොඩ්ඩක් අරගෙන මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි තියලා හොඳට මසාජ් කරලා ඊට පස්සේ තමයි ඒකට උඩින් පැක් එක දාන්නේ. මේ කැවිල්ල ඔයගොල්ලෝ දන්නවා ඇති මේ තමයි පින්ඩ තෛලය. මේක ඉතින් ස්කින් එකට ගොඩක් හොඳයි. පිම්පල්ස් එන්නේ නැහැ. පිම්පල්ස් ආපුවා නැති වෙනවා. ස්කින් එක ෂයින් වෙනවා. ඒ වගේ දේවල් වලට මේ පින්ඩ තෛලය ගොඩක් හොඳයි. ඉතින් මේ විදිහට මේක මූණේ ගා ගන්නවා. කාලා ටිකක් හොඳට මෙම මසාජ් කරන්න. ඇත්තටම මේකට මුණ හොඳට
ෂයින් වෙනවා කියලා නම් තේරෙනවා. පිම්පල්ස්ුත් අඩු වෙනවා. ඔයගොල්ලොත් කරලා බලන්නකෝ. දැන් තමයි මේකට උඩින් මගේ පැක් එක මම ගාගන්නේ. මට කියන්න අමතක වුණානේ. පින්ඩ තෛලය ඔළුවෙත් ගන්න හොඳයි, කොණ්ඩෙටත් හොඳයි. පැක් එක ගාගෙන එන්නම්. හරි, පැක් එක මම දාලා ඉන්නේ. විනාඩි 20ක් විතර තියලා වොෂ් කරාම හරි මේක. මම ඉතින් එහෙම්මම නාන්න යනවා. ඉතින් පැක් එක දාගෙන ඉන්නකොට මම ඕඩර් කරපු ඕඩරයක් ආවා. මෙහෙම ගියා. ඉතින් මොනා කරන්නද? මෙන්න මේක තමයි ආවේ. මම මේක ගොඩක් හොඳයි කියලා අහලා තිනවා. මමත් එකපාරක් යූස් කරලා තියෙන එකක් ඉවර වෙන්න. ඉතින් මටත් ගොඩක් හොඳයි වගේ තේරුණ හින්දා, හොඳ මොයිස්චරයිසර් ගතියක් තියෙන හින්දා මේකේ SPF තියෙනවා. ඒ නිසා මමත් ආයෙත් ඕඩර් කරා. එහෙනම් වොෂ් දාගෙන එන්නම්. බයි. හරි, ඉතින් මම වොෂ් එකක් දාගෙන ආවා. දැන් පොඩි නැප් එකක් දාන්න තමයි හදන්නේ. සීනම් පොඩ්ඩක් මූණේ ගාලා නැප් එකක් දාගමු. නැප් එකක් දාමු. එමුනේ ඉන්න ඕනේ. ඉතින් අද දවසට මගේ ඩේ ව්ලොග් එක ඉවරයි. ආයෙමත් ව්ලොග් එකකින් හම්බ වෙනකම් ටටා බයි.